හරි අද ඔයාලා එකතු වෙලා ඉන්නේ ටෙක්ලයි ස්ට්‍රක්චර්ස් ටියුටෝරියල් එකේ දෙවන ලෙසන් එකත් එක්ක මේකදී අපි කතා කරන්නේ grid and levels අනිවාර්යෙන් අපි මොඩල් එක කරන්න පටන් ගන්න කලින් අපි අපේ grid line එකයි level එකයි අපේ design drawing එකට අනුව හදා ගන්න ඕනේ මම එක්සැම්පල් එකක් ගෙනත් තියෙනවා මම ඒකෙන්ම ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද අපේ ග්‍රිඩ් එකයි ලෙවල් එකයි හදාගන්න කියලා. හරි මේක තමයි අපි තියෙන ඩිෆෝල්ට් view එක අපි ටෙක්ලස් ස්ට්‍රක්චර්ස් එක ඕපන් කරාම දැන් අපි මේ ඉන්නේ මේකේ මේ 3D view එක. අපි දැන් ග්‍රිඩ් එක හදාගන්න කලින් අපි මේකේ plan view එකට යන්න. ඒකට ඔයා keyboard එකේ control key එකත් එක්ක P එක press කරන්න. එතකොට ඔයා කෙලින්ම plan view එකට යනවා. ඊට පස්සේ ඔයාගේ mouse එක අරන් ගිහලා මේ grid line වල ඕන තැනක් ඔයා select කරලා right click කරාම මේ දෙවෙනිට නම් මෙතන properties කියලා ඔයාලා මේක select කරන්න. එතකොට මෙතන දකුණු අත පැත්තෙන් screen එකේ property panel එක view වෙනවා. මෙතන තියෙනවා මේ x y z වල values. අපිට දැන් තියෙන්නේ අපේ grid එක හදාගන්න මේ x y z value enter කරලා. මේකෙදි මෙහෙමයි අපේ මේ grid එකේ මේ side එක තමයි x එක. එතකොට මේ පැත්ත y. දැන් අපි මේකේ xy values enter කරගමු. හරි එහෙනම් අපි අපේ grid line එක ඉස්සරහම හදාගමු. මේකෙදි මම ඉස්සරහම කරන්නේ මෙන්න මේ point එක මම ගන්නවා 0 0 විදිහට. මෙන්න මේ grid 1 එකයි grid A එකයි cross වෙන තැන. අපි ඉස්සරහම x ගේ value ටික enter කරගමු. පළවෙනි point එක පටන් ගන්නෙ 0 වලින්. ඊට පස්සේ grid 1 එකේ ඉඳන් 2 එකට 1 meter තියෙනවා. ඒ කියන්නේ මිලිමීටර් 1000. අපි 1000 enter කරනවා. ඊට පස්සේ space එකක් තියන්න ඕනේ. ඊට පස්සේ grid 2 එකේ ඉඳන් 3 එකට 1500යි 1500 enter කරා අනිවාර්යෙන් space එක තියන්න ඕනේ. ඊට පස්සේ 3 එකේ ඉඳන් 4 එකට 3250යි space එකක් තිබ්බා. ඊට පස්සේ grid 4 එකේ ඉඳන් 5 එකට 400යි. දැන් අපි x direction එකේ grid එකේ values enter කරලා තියෙන්නේ. ඔයා මෙතන මොකක් හරි change එකක් කරනවා නම් අනිවාර්යෙන් මෙන්න මෙතන මේ modify කියන එක click කරන්න. අපි දැන් බලමු modify click කරාම මොකද වෙන්නේ කියලා. අපේ x ගේ value enter කරාට පස්සේ අපේ grid එක ඒකට අනුව වෙනස් වෙනවා. අපි දැන් ඊළඟට යන් y ගේ value enter කරගන්න. මම කියවන ඉස්සෙල්ලා මෙන්න මේ point එක 0 0 කියලා. එතකොට මේ a එකෙත් ඉස්සරෝම point එක පටන් ගන්න 0 වලින් space එකක් තිබ්බා. a ඉඳන් b ට 800යි. b ඉඳන් c ට 2500යි. c ඉඳන් d ට 1250යි. ගිලා modify කරනවා. එතකොට අපි අපේ grid line ටික හදාගෙන ඉවරයි. ඔයාලට මේක check කරගන්න ඕන නම් මෙන්න මෙතන මේ edit කියන toolbar එකේ measure කියන එකෙන් ඔයාලට dimension check කරගන්න පුළුවන්. මෙතන horizontal එකෙන් මේ x ගේ value එක check කරගන්න පුළුවන්. දැන් 1000 තියෙනවා. 1500 තියෙනවා. 3250 තියෙනවා. 400 තියෙනවා. ඊට පස්සේ අපිට y check කරගන්නත් පුළුවන්. 800යි 2500යි 1250යි. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේක දැන් මේ grid එකේ label ටික add කරගන්න බෑ. දැන් x ගේ පැත්තට තියෙන්නේ 1 2 3 4. මෙතන මේ label කියන තැන ඔයාගේ label grid වල label enter කරන්න. දැන් y ගේ පැත්තේ තියෙන්නේ A B C D. මේ හැම අකුරක් අතරම ස්පේස් එකක් තියෙන්න ඕනේ. ස්පේස් දෙකක් තියන්න බෑ. ඒක ස්පේස් එකක් තියන්න ඕනේ. මේක එන්ටර් කරලා අනිවාර්යෙන් modify කරන්න. ඊට පස්සේ මෙතන ඒක visible නැත්තම්
මෙන්න මෙතන මේ කලර් කියන තැන තියෙනවා. ඒක ගිහින් අපිට කලර් එක චේන්ජ් කරන්න පුළුවන්. මම රෙඩ් එකක් කරගන්නවා දැන්ට. එතකොට අපේ grid line වල කලර් එකයි label කලර් එකයි වෙනස් වෙනවා. අපි අපේ grid ටික හදලා ඒකට label ටික add කරා. අපි ඊළඟට යමු level ටික හදාගන්න. මම මෙතනදී අරන් තියෙනවා එක section view එකක්. ඒකේ තියෙනවා level 0 level එක 1500 3000 9000 අරගෙන මෙතනදී අපි කරන්නේ මෙන්න මේ z ගේ තමා මේ අපි level වල values enter කරන්නේ. මෙතනදී පළවෙනි එක ඇවිල්ලා බිඳුව ඒක enter කරා ස්පේස් එකක් තිබ්බා. ඊට පස්සේ මේ EL +1.5 කියන්නේ මෙතනින් ඉඳන් මෙතෙන්ට තියෙනවා 1500. ඊළඟට 1500 enter කරා. ස්පේස් එකක් තිබ්බා. අපි ඉස්සෙල්ලා grid එක හදන වෙලේ කරේ මෙතන ඉඳන් මෙතෙන්ට value එක දුන්නා. ඊට පස්සේ මේකේ ඉඳන් මේකට දුන්නා. level enter කරනකොට අපි කරන්නේ හැම වෙලේම 0 point එකේ ඉඳන් තියෙන value එක තමයි enter කරන්න ඕනේ. එතකොට මේ EL +3 කියන එක අපි grid එකේ විදිහට දුන්නා නම් මෙතන 1500 ඉඳන් මෙතන තව 1500ක් එකතු වුණාම 3000 වෙන්නේ. මේකෙදි මෙතන 1500 නෙවෙයි දෙන්න ඕනේ මේ 0 point එකේ ඉඳන් තියෙන value එක තමයි දෙන්න ඕනේ. එතකොට මෙතෙන්ට අපි 3000 enter කරන්න ඕනේ. ස්පේස් එක තිබ්බා. ඊට පස්සේ ඊළඟ එක මෙතෙන්ට 9000යි enter කරා. පස්සේ මෙතන modify කරා. අපි ඊළඟට බලමු ඊට පස්සේ level වල label දාගන්න විදිය. මෙතනත් ඒ විදිහම තමයි. පළවෙනි එක ඇවිල්ලා EL +0 මේ ඔක්කොම ස්පේස් නැතුව එක label එක label number එක එකටම ගහන්න ඕනේ ස්පේස් තියන්න නැතුව. ඊට පස්සේ ඊළඟට යනකොට තමයි ස්පේස් එක තියන්න ඕනේ. ඊළඟ එක EL +1.5 3.0 EL +9.0 මේ values enter කරලා මෙතන modify කරන්න. මෙතනදී මුකුත් වෙනස්කමක් උනේ නැති වුණාට ඔයා section එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ value මේ level වල values enter කරලා තියෙනවා. අපි ඊළඟට බලමු දැන් අපේ grid එක හරි අපේ level ටික හරි. දැන් අපි මේකට අපේ views ටික create කරගන්න ඕනේ. ඒකට ඔයා යන්න ඕනේ මෙතන view tab එකට. view tab එකට ගියාට පස්සේ මෙන්න මෙතන දෙවෙනියට තියෙනවා new view කියලා. ඒක ක්ලික් කරන්න. එතකොට පල්ලෙහාට මෙහෙම list එකක් එනවා. ඒකේ මෙන්න මෙතන තියෙනවා along grid lines කියලා. ඒක select කරලා මෙතන create කියන එක දෙන්න. දීලා okay කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා හදපු grid line level අනුව ඔයාට views ටික create වෙලා තියෙනවා. මේ තියෙන grid 1 එක අපි ඒක ඔයාලට open කරන්න ඕන. ඔයා කරන්න ඕනේ ඔයාලට ඕන view එක මෙතනින් select කරා මෙන්න මේ arrow එක click කරන්න. එතකොට ඔයාගේ view එක open වෙනවා. දැන් මේ තියෙන්නේ grid 2 එකේ view එක. මේ අපේ enter කරපු value ටික මෙතන තියෙනවා. දැන් ඔයාලට ඕන check කරගන්න පුළුවන්. මෙතෙන්ට ගිහිල්ලා මේ පළවෙනි එක 3000යි 1500 පස්සේ 3000 ඊට 9000. හරි. අද අපි කතා කරා grid line එක හදාගන්න විදිය, ඒ වගේම levels හදාගන්න විදිය, ඒ වගේ label දාන්න. එතකොට view ටික generate කරන්න. ඒ ටික අපි අද lesson එකේදී ඉගෙන ගත්තා. දැන් අපිට පුළුවන් අපේ model එක කරන්න පටන් ගන්න. ඊළඟ lesson එකේදී මම ඔයාලට උගන්වනවා කොහොමද column එකක් model කරන්නේ, beam එකක් model කරන්නේ. එතකොට ඒ වගේ properties හදන විදිය, ඒ දේවල් ගැන මම ඊළඟ lesson එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට තේරෙන්නේ නැති මොනවා හරි දෙයක් තියෙනවා නම් පල්ලෙහාන් comment කරගෙන යන්න. ඒ වගේම මේ channel එක subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.
එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.